ආයිබෝවන් මගේ මල්ලයාලුව හැමෝටම ඔයගොල්ලන්ට ඉතින් කොහොමද? මුග දවසකට පස්සේ ඔන්න මම අද ප්ලාන්ට් සේල් එකක් ගෙනාවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන මට ලයික් කමෙන්ට් දාන යාළුවෝ හැමෝටම ස්තුතියි. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ ඉන්නවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි බලමු මුලින්ම තියෙන්නේ මොකද්ද කියලා. මුලින්ම තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක මූන්ලයිට් කියන ප්ලාන්ට් එක. ඒක ගොඩක් ලොකු ප්ලාන්ට් එකක්. ඔයගොල්ලන්ට කට් කරගන්නත් පුළුවන්. ගොඩක් කට් මුල් තියෙනවා. කට් දෙකකට වගේ කට් කරගන්න පුළුවන් ලොකු ප්ලාන්ට් එකක්. ඒක ඔයගොල්ලන්ට අංක 1කින් රුපියල් 400කට ගන්න පුළුවන්. අංක 2ට තියෙන එකම පොඩි පැලයක්. ඒකත් එක කට් එකක් වගේ දාගන්න පුළුවන්. කට් මුල් ඇවිල්ලා තියෙන යාළුවනේ. ඒකත් බොහොම ලස්සන නිරෝගී ප්ලාන්ට් එකක්. ඒක අංක 2කින් ඔයගොල්ලන්ට රුපියල් 250කට අරගන්න පුළුවන්. අංක 3ෙන් තියෙන්නේ මෙන්න මේ ඇලොකේෂියා වර්ගයේ හරිම ලස්සන ප්ලාන්ට් එකක්. මේකේ ලොකු ප්ලාන්ට් තිබිලා මගෙන් සේල් වුණා. මේ පොඩි පැල දෙකක් තියෙනවා. මේ පළවෙනි පැලේ මේක ටිකක් ලොකුයි. ඒ පැලේ ඕගොල්ලන්ට රුපියල් 350කට ගන්න පුළුවන්. ඒකත් ගොඩක් ලොකු පැලයක්. ඒ අංක 3. අංක 4ෙන් තියෙනවා ඒකම පොඩි පැලයක්. ඒකත් බොහොම නිරෝගී ලස්සන ප්ලාන්ට් එකක්. ඕගොල්ලන්ට ලස්සනට හදාගන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ට රුපියල් 250කට අරගන්න පුළුවන්. ඒ අංක 4. අංක 5ෙන් තියෙන ඕගොල්ලන් ගොඩාක් ඉල්ලන වර්ගයක් මගෙන් ගොඩාක් සේල් වුණා. ඉතින් මේ බර්කින් පැලයක්. මේක නම් ලොකු ප්ලාන්ට් එකක්. දැන් ඉරි එන ගමන් ලස්සනට ඉරි එනවා. මේ වගේ සුදු ඉරි ඔක්කොගෙම මේ කොළ දෙක තුනකම දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක ඕගොල්ලන්ට කට් කරගන්න පුළුවන්. ගොඩක් ලොකු ප්ලාන්ට් එකක්. කට් මුල් ඇවිල්ලා තියෙන්නේ ගොඩක්ම ලොකුයි ඒක. වටෙම කට් මුල් ඇවිල්ලා තියෙන්නේ. මේ ලොකු බර්කින් ප්ලාන්ට් එක ඕගොල්ලන්ට රුපියල් 2500කට අරගන්න පුළුවන්. ඒ අංක 5. අංක 6ෙන් තියෙනවා ඒ බර්කින් ප්ලාන්ට් එකක්. ඒක නම් පොඩි යාළුවනේ. ඒක තව කොළ දෙකක් වගේ එනකොට ඉරි ඒවි. තාම ඒක ඉරි ලාවට මාක් වෙලා තියෙන්නේ. මේ ප්ලාන්ට් එක ඔයගොල්ලන්ට 1600කට අරගන්න පුළුවන්. ඒක පොඩි ප්ලාන්ට් එකක්. ඒ අංක 6. අංක 7ෙන් තියෙන්නේ මෙන්න මේ කැලේඩියම් එක. රතු පාට ලස්සන පොළ. හරිම ලස්සනයි. පොත් එක පිරෙන්නම කොලාවම ගොඩක් ලස්සනට තියෙනවා. ගොඩක් හදි හිරු එළියට ලස්සනට මේක පාට වැටෙනවා. මේ එක පොට් එකක් ඕගොල්ලන්ට රුපියල් 250කට අරගන්න පුළුවන්. ඒකේ පැලක් එන ගමන් මේ අනිත් පොට් එක මේ දෙකෙන් එක පොට් එකක් ඕගොල්ලන්ට 250කට අරගන්න පුළුවන්. අංක 8ෙන් තියෙන්නේ මේ ස්නෝ කියන ඇග්ලොනිමා එක. ඒකත් හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට කට් කරගන්න පුළුවන්. හොඳටම කට් මුල් ඇවිල්ලා තියෙන්නේ. කට් කරගන්න පුළුවන් ලොකු ගස්. ඒකෙන් දෙකක් තියෙනවා. මේකත් ඒ වගේමයි. කට් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ එක ඇග්ලොනිමා පැලයක් ඕගොල්ලන්ට රුපියල් 200කට අරගන්න පුළුවන්. ඒ අංක 8. අංක 9ෙන් තියෙන්නේ මෙන්න මේ සුදු ලස්සනට කඳ සුදු පාට වෙන ලොකුම ලොකු ඇග්ලොනිමා පැලයක්. ඒකේ කොළ මේ වගේ. ඒකත් ඕගොල්ලන්ට කට් කරලා පැල බෝ කරගන්නත් පුළුවන්. ගොඩාක් ලස්සනයි. මේක කට් කළේ නැතත් වටින් පැල දානවා යාළුවනේ. මේ කට් මුල් තැන් වලින් මුළුත් ඇවිල්ලා තියෙන්නේ. මේ පැලෙත් ඕගොල්ලන්ට රුපියල් 200කට අරගන්න පුළුවන්. ඒ අංක 9. 9ෙන් මේ ප්ලාන්ට් එක. අංක 10ෙන් තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. නම් පොඩි මගේ කෘමියාලයකින් පොඩි හානියකුත් වෙලා මෙන්න මේ රෝස පාට ලස්සන ඇග්ලොනිමා පැලය. ඒක කට් කරගන්නත් පුළුවන්. ලොකු පැලයක්. ඒකත් ඕගොල්ලන්ට රුපියල් 200කට අරගන්න පුළුවන්. ඒ අංක 10. අංක 11ෙන් තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. ඒකත් බොහොම ලස්සන නිරෝගී කට් කරගන්න පුළුවන් ප්ලාන්ට් එකක්. ඒකත් රුපියල් 200කට ඔයගලන්ට අරගන්න පුළුවන්. අංක
12න් තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. මේක පොඩ්ඩක් හේවන්නේ තිබුණ හින්දා පාට පොඩ්ඩක් අඩුයි. මෙන්න මේ වගේ රතු පාට ඉරි එනවා යාළුවනේ. ඒකෙත් තව පැලයකුත් එක්කම තියෙන්නේ. මේ පොට් එකම ඔයගලන්ට රුපියල් 200කට අරගන්න පුළුවන්. ඒ අංක 12. අංක 13න් තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා ප්ලාන්ට්. එතන පැල දෙකක්ම තියෙනවා. මේ එක පැලයක් ඔයගලන්ට එක පොට් එකක කට් කරගන්න පුළුවන්. ලොකු ගස් තියෙන්නේ දෙක මේ වගේ හොඳටම උසට තියෙනවා. මේක පැලයක් ඔයගලන්ට රුපියල් 200කට අරගන්න පුළුවන්. ඒ අංක 13. අංක 14න් තියෙන්නේ මෙන්න මේ කෝලියාස් එක. මේක පහුගිය දවස්වල ගොඩාක් මගේ යාළුවන්ගේ ඉල්ලුවා. ගොඩාක් ඉවර වෙලා තිබුණේ. මේ අලුතෙන් හදපු පැල. මේ පැලෙත් හරිම ලස්සනයි. ඕගොල්ලන්ට කට් කරගන්න පුළුවන්. ගොඩක් උස ගහක් තියෙන්නේ. මේ ගහත් ඕගොල්ලන්ට රුපියල් 200කට අරගන්න පුළුවන්. අංක 15න් තියෙන්නේ මෙන්න මේ ඇපල් ක්‍රෝටන් එක. මේකත් ලස්සනටම හැදෙනවා. අවුවට ගොඩක් කහපාට වෙනවා. මගේ හිවැන්නේ තිබුණ හින්දා ටිකක් කහපාට ගතිය අඩුයි. මේ පැලේ ඔයගොල්ලන්ට රුපියල් 150කට අරගන්න පුළුවන්. අංක 16න් තියෙන මෙන්න මේ ඩ්‍රැගන් කියන පැලේ හරිම ලස්සනයි. ඒක පොකුරට වගේ කොළ ගොඩාක් එන පැලයක්. මේක ඔයගොල්ලන්ට රුපියල් 150කට අරගන්න පුළුවන්. ඒ අංක 16. අංක 17න් තියෙන යාළුවනේ මෙන්න මේ ring of fire කියන පැලේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. කට් දෙකක් වගේ දාගන්න පුළුවන් ලොකු පැලයක්. මේ පැලේ ඔයගොල්ලන්ට රුපියල් 400කට අරගන්න පුළුවන්. ඒ අංක 17. අංක 18න් තියෙන සිංගෝනියම් වලට ආස යාළුවන්ට මෙන්න මේ සිංගෝනියම් පැකේජ් එක. පළවෙනියට මෙන්න මේ රෝස පාටයි අලු පාට වගේ තියෙන එක. ඊළඟට මේ තනිකර රෝස පාට තියෙන එක. ඊළඟට මේ ෆ්ලෑෂ් එක රෝස පාටින් බතික් වගේ වෙන එක. ඊළඟට මේ තනි සුදු එක. ඊළඟට මෙන්න මේ ඉරි තියෙන එක. මේ පැල පහක පැකේජ් එක රුපියල් 400ක් වෙනවා. ඔයගොල්ලන්ට තනි වශයෙන් ගන්න ඕන යාළුවෙක් ඉන්නවා නම් කතා කරන්න. මේක පැලයක් රුපියල් 100කට ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඒ අංක 18. අංක 19න් තියෙන කැලතිය එකක්. මේක හරිම ලස්සනයි. බුෂ් එකට හැදුනම මේක රතු පාට මලක් හැදෙනවා. ගොඩක් කලේ මල තියෙනවා. මේ පඳුරම ඔයගොල්ලන්ට රුපියල් 250කට ගන්න පුළුවන් යාළුවනේ. මෙතන තියෙනවා පැල 5ක් විතර තියෙනවා. 4ක් 5ක් වගේ තියෙනවා. මේ පඳුරම ඔයගොල්ලන්ට ඒ මුදලට ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අංක 20. අංක 20න් තියෙන මේ ස්පයිඩර් කියන ප්ලාන්ට් එක ලස්සනටම නිරෝගීව ලස්සනට හැදිලා තියෙනවා. හැංගින් පොට් එකකටම හරිම ලස්සනයි. මේ ප්ලාන්ට් එකක් ඔයාට රුපියල් 100කට අරගන්න පුළුවන්. අංක 20. අංක 21න් තියෙන මෙන්න මේ කැලතිය එක. ඒක ලොකු පැල තියෙන යාළුවනේ. ලොකු පැල. මේක පැලයක් ඔයාට රුපියල් 150කට අරගන්න පුළුවන්. අංක 22න් තියෙන මෙන්න මේ කැලතිය එක. මේ පොට් එකම රුපියල් 300කට ඔයගලන්ට ගන්න පුළුවන්. මේකේ පැල 3ක් තියෙනවා. මේ පැල 3ම රුපියල් 300කට අරගන්න පුළුවන්. අංක 23න් තියෙන්නේ මෙන්න මේ ෆර්න් වර්ගය. මේකෙත් පැල 3-4ක්ම තියෙනවා. මේ බුෂ් එකම ඔයගොල්ලන්ට රුපියල් 250කට අරගන්න පුළුවන්. මේකත් හරිම ලස්සනයි ඉන්ඩෝ තියන්න. මේ බුෂ් එකම ඔයගොල්ලන්ට රුපියල් 250කට අරගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ අංක 24න් තියෙන්නේ මෙන්න මේ කැලතිය එක. මේක මගෙන් ගොඩාක් සේල් වුණු ප්ලාන්ට් එකක්. මේක ගොඩක් ලොකු පැල තියෙන්නේ. මේ බුෂ් එකට හැදුනම හරිම ලස්සන ප්ලාන්ට් එකක්. ඔයගලන්ට පේනවා ඇති බුෂ් එකට හැදුනම හරිම ලස්සනයි. මේක එක පැලයක් ඔයගලන්ට රුපියල් 250කට අරගන්න පුළුවන්. මේ ලොකු පැල තියෙන යාළුවනේ. එක පැලයක් රුපියල් 250කට අරගන්න පුළුවන්.
ඊළඟට ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට ආස කරන යාළුවන්ට අංක 25න් මෙන්න මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් මල් පොකුරු වගේ හැදෙන මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වර්ගය තියෙනවා. මේකේ එක පැලයක් රුපියල් 250කට අරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කහ පාට මේ මල හැදෙන ග්‍රවුන්ඩ් ඕකිඩ් එක තියෙනවා. ඒකෙත් පැලයක් රුපියල් 250කට අරගන්න පුළුවන්. තවත් වර්ග රැසක් තියෙනවා යාළුවනේ. මේ දවස්වල පොඩ්ඩක් මල් අඩුයි. ඒවත් ඔයගලන්ට ඉදිරි කාලේ අරගෙන එන්න. ඒ අංක 25න් එක පැලයක් ඔයගලන්ට 250 ගානේ අරගන්න පුළුවන්. ඊළඟට අංක 26න් තියෙනවා මෙන්න මේ රේන් ලිලි එක. හරිම ලස්සන මලක්. ගොඩක් දවස් දෙකක් වගේ මේක පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. මේ පොට් එකම ඔයගලන්ට රුපියල් 200කට අරගන්න පුළුවන්. මේ පොට් එකේ පැල 4ක් විතර තියෙනවා. මේ පොට් එකම රුපියල් 200කට අරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද ප්ලාන්ට් සේල් එක මෙතනින් ඉවරයි. තවත් ප්ලාන්ට් සේල් එකකින් ඔයගලන් හම්බෙන්න. ඔයගලන්ට බුදු සරණයි. ගිහින් එන්න.